එහෙනම් මේ අපි මෙතනදී වැඩ ඉවර කරමු. කතා කරගෙන ඉන්න ගියොත් ඕන තරම් තියෙනවා. ඒක තමයි. එතකොට මේ ඔන්න අපි ලොකු කතාවක් සෑහෙන ලස්සන ගමනක් ඒ කියන්නේ හොඳ වැජ්ජක් ඉන්න මෙමරීස් ගොඩක් තියෙන ඉතාලම හොඳ විදිහේ වැජ් එක වැඩ ටිකක් සහ වැඩෙත් අපි හරියට කරගෙන හොඳ මෙමරීස් ටිකක් එහෙමත් හදාගෙන හරි හොඳ පර්සනල් කනෙක්ෂන් එකක් එහෙමත් බිල්ඩ් අප් වෙන මට්ටමකට වැජ් එක වැඩ කරගෙන ගියා. එතකොට ඔයාලා අපි ගැන තිබ්බ විශ්වාසයක් ඒකට thank you. ඔයාලා ඕන තරම් යාළුවන්ට කී මේ පන්තිවල ළමයි තව එකතු කරලා ඇති ඒකට thank you. සහ අපි අපේ රෙස්පොන්සිබිලිටි එක හරියට අපි වෙන අපේ පැත්තෙන් කරලා දෙනවා සිලබස් එකේ වැඩ ටිකද නැවත මතක් කරන දේවල් ටිකද ඒ ඉඳන් මම හිතනවා අපි කවුරුත් කාටවත් ණය නැහැ. එකම දේ අපි මේ කරන සියලු දේවල් වලට අදාළව අපි අනිත් පැත්තට ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේ වෙන්නේ ඒ ලෙවල් වලට ගිහිල්ලා Tamanට කරන්න පුළුවන් උපරිමේ මහා ලොකු ඉරහඳ අල්ලන්න නෙමෙයි. ඔයාට මේ වෙලාවේ දින දැන ඉඳන් කරන්න පුළුවන් උපරිමේ මොකක් කර එකක් ඇදින්. අන්න ඒක කරලා එනවා නම් ඒක තමයි ආගෙන් වෙන්න ඕනේ. සහ එතනින් ඉස්සරහට ලයිෆ් එකේ මොනවා හරි අපෙන් ගත්ත දේවල් ටිකක් අරගෙන මෙතනින් ඉස්සරහට කඩාගෙන මෙතන යන අමුතු යක්කු జాතියක් වෙනවා නම් මේක නතර කරන්න බැරි විදිහේ ෆෝස් එකක් විදිහට ඔයාලා ඉස්සරහට යනවා නම් තමන්ගේ එක එක පැති වෙන්න පුළුවන්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එකම කාරණාව. ඒ අරින් ඉතින් ඇත්තටම ඔයාලගෙන් මෙතනින් ඉස්සරහට අපි මොකක්වත් එහෙම වෙන බලාපොරොත්තු වෙන දෙයක් නැහැ ඉතින් ඇත්තටම. එහෙනම් මේ සුවපතනවා හැමෝටම ඒක කරන්න පුළුවන් වෙන්න කියලා. ඉන්ස්ට්‍රක්ටිං එන විදිය ගැන මම දාන එක කරන්නම් මේ අන්තිම ඒ කියන්නේ A level chemistry paper එකෙන් පස්සේ ඒ ටික මම දානවා කියලා ඉතින් වෙනම පොඩි වීඩියෝ එකක් විදියට. එහෙනම් අපි ඉවර කරමු ඉතින්නේ. ඉවර කරන්න එපා මේක මෙහෙම ඇද යන්න බෑනේ කොච්චරක් දක්වා කියලා යන්න. එහෙනම් මොකද ඔන්ලයින් ලයි කිය. ඔන්ලයින් ලයි කියලා කියන්න ඕක කියලා. එහෙම කියලා කියද හැකියි. හරි. එහෙනම් මේ ඔක්කොම මතක සටහන් ටික තියාගෙන යන්න කලින් කියලා වීඩියෝ එකක් තිමින්සිරේ බලන්න. ඒකෙත් එහෙම බලන්න දේවල් ටිකක් තියෙයි. එහෙනම් අන්තිම වතාවකට අපි මිඩ්නයිට් සෙෂන් එකකින් දවස් සින්දු දෙක තුනක් අහලා දෙක තුනක්ම දානවා. උලුවන් නම් ඒ ටික අහන්න. මේ නැත්තම් ඉදිවතයි නම් අර එම්ෙන් ගියත් කවන්නේ. අපි මේ දීර්ඝ ගමනේ පොඩි කොමාවක් අයි ටැලන්ට් ෂෝ එක ආයෙ වැඩ පටන් ගන්න ඕනේ. මේක නැවතීමම කියන්න බෑ. අපි පන්ති වල වැඩේට අවසානයක් තියමු. එහෙනම් සියලු දෙනාට ජය වෙන්න ඕන. මහන්සිලා ඉස්සරහ දවස් ටිකත් වැඩ කරගෙන යන්න. එහෙනම් අපි අද මීටින් එක කොහොමම අරගත් එක්ක ඉගෙන සින්දුර එකත් අහලා එහෙමම මම ආයෙ මොකක්වත් වීඩියෝ ඔන් කරලා ඉලක්ක නැතුව එහෙමම මීටින් එන්ඩ් කරනවා. එහෙනම් ජය වෙන්න ඕන. මහන්සිලා වැට්ටික් කරන යන් කට්ටිය. ආයෙ ඉතින් ඊට අනිත් දිහාට වොයිස් මෙසේජ් එකක් දාන්න වැට්ටිය වෙන්න ඕන විදිහට සහ වීඩියෝ එකක් එහෙමත් දානවනේ. ඒවත් එක හම්බෙමු. එහෙනම් good night කට්ටිය. good morning උත් වගේ. මහන්සිලා වැට්ටික් කරන් ජය වේවා.